දේශපාලන කතන්දරයක් නෑ මම දේශපාලනේ හෝ දේශපාලනේ නොකරන පන්සලේ රැස් වෙන මොන තරම් අයිතිය තියෙනවා අපි. ඒකේ නවතර ගන්න ඕනේ නෑ මාත් අපි. පන්සලේ රැස් වෙන්න. පන්සලේ රැස් වෙන්න අපි ඕගොල්ලන් නවතර ගන්න ඕන. බම්බු ගන්න කියන්නේ මම මහත්තයාගේ නීතියද? අවසර දීලා දෙන දේශපාලන රැස් වෙනාම මෙම ස්ථානේ. මේක කරගෙන යමු. මම දැන් හෙට කරනවා මගේ පන්සලේ පුළුවන් නම් ඔයගේ කොට රන්මල් කොට ඔක්කොට එක නවත්තන්න කියන්නේ. මම හෙට කරනවා මගේ පන්සලේ. මේ බෞද්ධයගේ අමනාපනේ අපේ ඒක තමයි අපි අපිට කියන්නේ නෑ. පන්සලේ දේශපාලන රැස්වීම නෙවෙයි පන්සලේ සාකච්ඡාවක් කරන්න දේශපාලනික වශයෙන් සාකච්ඡාවක් කරන්න ඔබතුමාට එපා කියන්නේ දැන් මේ කට්ටිය අරගෙන ගිහලා අපි ධර්මතාවයේ බලපත්‍ර ගන්න. අපි දැන් මේ කට්ටිය අරගෙන ගිහලා ධර්මතාවයේ දේශපාලන කතා කරන්න එපා මහත්තයා මේ කට්ටිය අරගෙන ගිහලා අපිට ධර්මතාවයේ ගිහිල්ලා මේ ස්ථානට අවතර අරන් තියෙන හැමෝටම දේශපාලන වැඩි කරු පාරස්ප කම්බිත් එක හැපිච්ච අපිට මේ නිකන් මේ එක වැඩි කරමු ඔය වැඩක් නෑ අපි වැඩි පාර කරන්න බෑ කියන බෑ හැමෝටම ඊයේ මරදානේ රාජිත පාර මැද්දේ පාර මේ කරේ මේ අනුන් කරන අපි නීති කරමු මිනිස්සු කරගන්න ඔව් අවශ්‍යම වැඩි එතන උදා මෙතන ඕනේ මෙතන ඔව් මේ කොහොම අපි හරියට පාර විශ්ව ඉඳ ගන්න දෙන්නේ මේ ආයිනේ දිගට වෙලා අපි අපේ කාරණාව පැහැදිලි කරමු සුදතාම්දුර අපි යන වඩි නාගා වඩි කවුද රැස්වීම කරන්න දෙන්නේ නැත්තේ අපි යන පොඩි වැඩි කවුද රැස්වීම මාත්‍යා මේ ඥානසාරාමර කතා කරනකොට ඔබතුමා නීතිය කියන්නේ මෙතන ඇවිල්ලා මොකද්ද කවුද රැස්වීම කරන්න දෙන්නේ නැත්තේ ඔබේ කියන නීතියක්ද මිනිස්සුගේ වාඩි වෙන්න මෙතනින් අටි වාඩි ඔක්කොම පන්සලෙන් පන්සලේ රැස්වීම තහනම් කරන්න මේ රටේ පොලිසියට බෑ හරිද පොඩක් ඉන්නකෝ මෙතන මැතිවරණ අදාළ කාරණාවක් නෙවෙයි අපි කරන්නේ ජාතික රාජකාරිය ඒකට බාධා කරන්න මෙතන පොලිසියටවත් මැතිවරණ කුසලකට උදව් තියන්නේ මේ කතා කරන්නේ වැටලා සිංහලයන්නේ ඕකනේ කරගන්න ඕනේ. ආවේ ඕකනේ තමයි කරන්නේ. දින්දුපුවා. හාමුදුරු. නේද දෝජා. බුදුන්වහන්සේ කියනනේ ඕවා. බුදුන්වහන්සේ කියපු දේවල් විශ්වාස නොකරන. හැබැයි බුදුන් වදින කොට්ටාසයක් ලංකාවේ වැඩි බෞද්ධරයක් ඒක. ඉතින් මේක කවුද බෞද්ධ රටක් නෙමෙයි බුදුන්වහන්සේට වදින රටක්. බෞද්ධරක් බුදුන්වහන්සේ කියන දේ පිළිගන්නේ නෙමෙයි. පිළිගන්නේ නැහැ. බුදුන්වහන්සේ කියන පිළිගන්නේ නැහැ. මුස්ලිම් නායකයෝ හරි, හාමුදුරුවෝ ගොල්ල හරි, බෞද්ධ නායකයෝ හරි, දෙමළ නායකයෝ හරි, පාර්ලිමේන්තුවේ ඉතෝනි ගිනි තියන්නද, ගිනි නිවන්නද? ගිනි නිවන්න ඉන්න ඕනේ. අපේ පාර්ලිමේන්තුවට කරන්නේ ගිනි නිවනවා නෙවෙයි, ගිනි අවුලන, ගිනි තියන. ඕක තමයි ලංකා දේශපාලන. ඉස්ලාම් ධර්මයේ මූල ධර්මවාදී උගන්ලා මුස්ලිම් ඡන්ද ටික ගන්නවා. උඩරට වතු දෙමළ කියලා ඒ ඡන්ද ටික වෙනම ගන්නවා. යාපනයේ දෙමළ කියලා ඒ ඡන්ද ටික වෙනම ගන්නවා. සිංහල බෞද්ධ කියලා ඒ ඡන්ද ටික වෙනම ගන්නවා. කතෝලික පාළියේ ඒ ඡන්ද ටික වෙනම ගන්නවා. කෑලි කරලා ඡන්ද ටික කරගෙන පාර්ලිමේන්තුව. ගියාම එතන කෙලව ගන්නවා. දිනේෂ් කතා කරනවා තොපි එහෙම කරන්න දෙන්නේ නැහැ. වීරවංශ කතා කරනවා අපි තොපි බලාගන්නියව මරනවා කියලා. අතලේ අවශ්‍යයි. ඇයි? හැමදාම මේ කැටගරි දෙක තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ජාතිවාදී, ආගම්වාදී නොවන මිනිස්සු පාර්ලිමේන්තුවට යන්න ඕන. භික්ෂුවක් දැක්කම ඇයි නිවෙන්නේ නැත්තේ?
භික්ෂුව කියන්නේ කවුද? ශ්‍රමණේක් කියන්නේ කවුද? යමෙක් සසර බය දැකලා මහාන වුණා නම් ඔහු ශ්‍රමණේක්. එතකොට භික්ඛු කියන්නේ කවුද? සංසාරේ බය දැකලා සසර බයයි ඉපදෙනවා, මැරෙනවා, නැවත ඉපදෙනවා, නැවත මැරෙනවා, මේක දිගට ගමන් කරනවා. මේක ඉවරයක් නැහැ. කවුරු හරි ඒක දැකලා සසුන්ගත වුණා නම් එයා තමයි භික්ඛු. හැබැයි මේ භික්ෂු භාවයේ තියෙන කෙනා දේශපාලනය කරනවද? එයා දේශපාලනය කරන්නේ නැහැ. ඒ භික්ෂු භාවයේ තියෙන කෙනා රස්සාවල් කරනවද? නැහැ. ඒ භික්ෂු භාවයේ තියෙන කෙනා සිංහල මිනිස්සුයි, දෙමළ මිනිස්සුයි, මුස්ලිම් මිනිස්සුයි අතර ගැටුම් හදලා මිනි මරනවද? ඒක කරන්නේත් නැහැ. ඒ භික්ෂු භාවයේ තියෙන කෙනා සසර දුක ගවේෂණය කරන මාර්ගය හොයනවා. මිනිස්සුන්ගේ සිත් නිවා දමනවා. මිනිස්සුන්ගේ සිත් සනසනවා. සනසන මාර්ගයක් ලෝකයට දේශනා කරනවා. ඒක තමයි බුද්ධ වචනය. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය. බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ ගහගන්න කියලා. ගහගත්ත හැමතැනකදීම වෛරය නැවැත්තුවා. බුද්ධ ධර්ම කියන්නේ අවිහිංසාවාදී ධර්මයක්. අපේ ධර්මයේ තියෙන්නේ අත කපාගෙන යනකොටත් නිහඬ වෙන්න කියලා. එච්චර ආත්ම දමනයක් තියෙන කෙනා තමයි රහතෙක් කියලා කියන්නේ. රහත් බවට භික්ෂුවක් වෙච්ච කෙනෙක් කලබල විය යුතු නැහැ කිසිම තැනකදී. මිනිසුන්ට ගිනි පිඹිය යුතු නැහැ. මිනිසුන් අවුලවන්න ඕනත් නැහැ. මිනිසුන්ගේ ආධ්‍යාත්මය නිවෙන විදියටයි කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් එයා භික්ෂුවක් නෙමෙයි තක්කඩියෙක්. හොරට සිව්පසේ බුදින්නෙක්. ඔහුට අයිති නැති සිව්පසයක් හොරට බුදිනවා. හොරට සිව්පසේ බුදින්නව අපාගත වෙනවා. සැබෑ භික්ෂුවක් කියලා කියන්නේ සිත නිවා ගන්න වෑයම් කරන කෙනෙක්. ඉතින් එතකොට මේ තියෙන දහජරා වැඩ ඔක්කොම කරගෙන ඉන්නකොට දැක්කහම හිත නිවෙනවා නම් එතන අවුලක් තියෙනෝනේ. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන අදහස් වලට අතිරේකව එවන් වූ භික්ෂුන් වහන්සේලා කියන කතාවක් තමයි මෙසේ අපි ඉවසන්න ගත්තොත් ජාතිය ආගම සියල්ල පිරිහියයි එසේ පිරිහෙනකම් බලන් ඉන්නේ නිවටයෝ කියලා අනිත් ජනතාවට සැරෙන් වෙරෙන් කතා කරනවා. ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ. ඒක බුද්ධ වචනේ කොහේ හරි එහෙම එකක් තියෙනන්නේ. රෝහිණී නදියේ ජලය බෙදා ගන්න ශාක්‍ය කෝලිය වංශ දෙක යුද්ධ කරනකොට ගෞතම බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශනේ ගිහිල්ලා කිව්වද ශාක්‍ය වංශෙට මේ විදියට හිටියොත් අපි නිවට වෙනවා. ගහපල්ලා කෝලිය වංශෙට කියලා කිව්වද දෙපැත්තටම ගිහිල්ලා මැදට ගිහිල්ලා කිව්වද ලේ හලා ගන්න එපා වතුර වලට වඩා ලේ වටිනවා කියලා. මනුෂ්‍ය ජීවිත වටිනවා කියලා කිව්වද? මට උත්තර දෙන්න. මනුෂ්‍ය ජීවිත බුද්ධ ශ්‍රාවකෙක් ඒක කියන්නේ නැත්නම් ඌ බුද්ධ ශ්‍රාවකයේද තක්කඩියෙක්ද? තක්කඩියෙක් තමයි. එච්චරයි. ඒක කවුරු කිව්වත් දැන් මට බැන්නත් දොස් කිව්වත් මං කියන එක හරි. ඕන කෙනෙක් ලෝකේ සත්‍ය කතා කරනකොට කෙලින් කතා කරනකොට ඒක එයා ඒ කෙලින් කතා කරන මිනිස්සයට හිංසා කරනවා. ඒක ලෝකෙ විදිය. කිසිම අයිතියක් නැහැ භික්ෂුවකට ಜಾති ආගම ගිනි තියන්න. රට ගිනි තියන්න. භික්ෂුවක් කළ යුතු වන්නේ නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ අවිහිංසාවාදී දහමක් තුලින් මිනිසුන්ගේ සිත් නිවන ප්‍රතිපදාවක් තුලින් ಜಾති ආගම ආරක්ෂා කර ගැනීමයි. අනික මම දැකලා තියෙන ඕනෝට වඩා ආරක්ෂා කරන්න යන අය තමයි හැමදාම විනාශකාරයෝ. ඕ ගෙදරකුණත් එහෙමනේ. වත්තේ පොල් ගහක් තියනවායි කියලා හිතමු. තියෙන එක පොල් ගහයි කියලා ඕනෝට වඩා පෝර දාන්න ගියොත් මොකද්ද වෙන්නේ? ගහ මැරෙනවා. ඒක කඩාගෙන වැටෙනවා මහා මුල් බුරුල් වෙලා. ගෙදර ඉන්නේ එක කොල්ලයි. ඕනෝට වඩා ආරක්ෂා කරන්න ගියොත් ඒ කොල්ල මොකෙක් වෙනවද? කුඩුකාරයෙක් වෙනවා. මම මේ කියනේව තේරෙනවද? ඕනෝට වඩා යමක් රකින්න යන්නේ ලෝභයෝ. රැකීම නෙමෙයි කල යුතු සංරක්ෂණය. සංරක්ෂණයේ රැකීමේ වෙනසක් මා ඔබට කියනවා. සංරක්ෂණය කියන්නේ වර්තමානීය ප්‍රයෝජනෙට ගනිමින් අනාගතයට ඉතුරු කර තැබීම. රකින්නවා කියලා කියන්නේ වර්තමානීය ප්‍රයෝජන නොගෙන ආරක්ෂා කරනවා. අනික බුද්ධ ආගම රැකීමට කල යුතු එකම එක දේ තමයි බුදුහාමුදුරුවෝ කියපු ඒ නිවන් මඟට අනුගත වෙන එක. මට නම් ඊට වඩා එකක් තේරෙන්නේ නැහැ. අනික රකින්න මොකක් හරි කෑල්ලක් තියෙනවද බුද්ධ ආගමේ? රකීම කියන්නෙම බුදුහාමුදුරුවෝ පෙන්නපු උතුම් මාර්ගයේ තුල ජීවත් වීම පමණයි. වෙන එකක් නෙවෙයි. අනිත් ඒවා ඔක්කොම බොරු, මිනිසුන්ගේ ප්‍රසිද්ධිය ලබා ගන්න, මිනිසුන්ගේ ධනය මංකොල්ල කන්න, විවිධ පටු බලාපොරොත්තු පටු වරමුණු ඇතුව සිදු කරන දේවල්. යමෙකුට සැබෑවටම ජාතිය රට ආගම ආරක්ෂා කරන්න අවශ්‍ය නම් කළ යුතු එකම එක දෙයක් බුද්ධ ආගමේ හැටියට තියෙනවා. ඒ තමයි සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම. පරිගණක ඉදිරිපිට දන ගසාගෙන තමන්ට හිමි ආදම් හෝ ඒව හොයමින් සයිබර් අවකාශය පුරා පිස්සු බල්ලන් රොත්තක් වගේ එහෙම දුවන මොහොතක් මේක. ඔබ අන්තර්ජාලයේ මුහුණ පොතේ ලංකාවේ වපසරිය තුල පොඩ්ඩක් කරක් ගහලා බැලුවොත් එහෙම ඔබට පෙනේවි. මේ අන්තර්ජාලයේ මුහුණු පොත අතර අපූර්ව පිටු තියෙනවා. අපි දකුණේ, වයඹ පොල්ලෝ, අපි නුවර, අපි පිළියන්දල,
විශ්ව ධම්මානයේ තැන්තන්වල පොඩි පොඩි ගෝත්‍රික පැල යටි පැලවෙලා තියෙන අවලස්සන නෙවෙයිද මේ පේන්නේ. වරඹ කියලා කොටුවක් හදන් ආයමත් ඒක ඇතුලේ කුරුණෑගල කියලා කොටුවක් හදා ගන්නවා. දැන් තමයි ලංකාවේ පාසල් සියල්ලම මේ කොටු වලට බෙදිලා ඉවරයි. ආරයන්ස්, මේයන්ස්, අරනියන්ස්, මේනියන්ස්, තෝමියන්ස් කියලා ඉස්කෝලවාදෙකුත් මුහුණු පොතේ හදාගෙන ඉවරයි. දැන් මගේ ප්‍රශ්නේ අපි කොහාටද මේ යන්නේ? මම මේ උදාහරණ වලට නාමග්‍රාම කියන්නේ හේතුවක් ඇතුව. සමස්තයක් හැටියට මුළු දූපතම ඔන්න ඔහොමයි කියලා කියන්නේ. විශ්වයත්තේ හොයාගෙන ගිය අපි ඒක ඇතුලේ කරකිලා අපි ගෝත්‍රවාදයට ඇවිල්ලා නැද්ද? මේ සයිබර් අවකාශයේ හිටපු ගමන් පොඩි පොඩි මැජික් සිද්ධ වෙනවා. මම දැන් පුංචි මැජික් එකක් කරන්න හදන්නේ. Facebook එකේ තියෙන අපි බලපිටියේ, අපි බම්බල පිටියේ, අපි ඇඹිලි පිටියේ කියලා පුංචි කොටු හදාගත්ත අය. එක තැනකද හිටපු ගමන් කලබල වෙන කොටු ටිකක් හැදුනොත් වෙන්න මෙහෙම බැරි වෙලාවක්. අපි යාපනේ, අපි කිලිනොච්චියේ, අපි මුලතිව් කොල්ලෝ කියලා අර මේරියන් සංගීත කණ්ඩායමේ සින්දුවක් තියෙනවා වගේ එකපාරම අපේ ගුවන් තොටිල්ල ගැස්සෙන්න ගන්නවා. ඇඟ රෙදෙනවා, මල පනිනවා, ලේ රත් වෙනවා. එනකොට හරියන්නේ නැහැ කියලා හිතෙනවා. අන්න එතකොට අර ඔක්කොම ප්‍රාදේශීය ආතල් ටික ඔක්කොම කුඩු වෙලා එක පාටම හීනෙන් බය වෙලා වගේ අපි ශ්‍රී ලාංකිකයෝ බවට පත් වෙනවා. එතන ඉඳන් ජාතික සමගිය බලෙන් පොවන්න හදනවා. එළියත්තට, තංගල්ලට, කැලණියට, කොළොන්නාවට ඌවට තියෙන ස්වයන් නිර්ණ අයිතිය ගැන කතා කරනවා. ඒ වුණාට උතුරට බෑමල්ලි කියලා කියනවා. දකුණේ අයියලාට විතරයි පුළුවන් කියලා කියනවා. මල්ලිලාට බෑකම්බි කියලා කිරිබත් කනවා. බණ කියන හාමුදුරුවෝ සිය ගානක් කියන එක එක්කත් කටහොල්ලල වැරදි කියන්නේ නැහැ කාටවත්. ඔක්කොම පිට්ටු කාලා වගේ, ගල් ගිලලා වගේ බලන් ඉන්නවා. දැන් බහැලා කරලියට. දැන් මන්දක පෞගේ දවස්වල වෙනම හාමුදුරු පාතාලයක් ඩෙවලොප් වෙලා, සංවර්ධනය වෙලා. හාමුදුරුවම කියලා හාමුදුරුවෝ උස්සනවා. එයම ඉලයට කඩනවා. ඉලයට ට්‍රේනින් එකකුත් දීලා. විනය පිටකේ කොයි හරියෙත් දන්නේ නැහැ. ඉලයට කැඩීමේ ට්‍රේනින් එක තියෙන්නේ. මුළු ශාසනයම වනසලා. මේ වෙනකොට භික්ෂු පාතාලයක් සංවර්ධනය වෙලා. දර්ශනය උගන්වන්න ඕන බෞද්ධයන්ට. බෞද්ධ දර්ශනය. නැතුව කවදාකවත් මේ ජාතිය නැගිටවන්න බෑ. බෞද්ධ දර්ශනයක් උගන්වන්න නැතුව. මේ බෞද්ධ දර්ශනය උගන්වන්න ඔක්කොටම කලින් භික්ෂුන් වහන්සේලා ධර්මය දැනගෙන ඉන්න. ආම්දුරු ධර්මය දන්නේ නැහැ. මේ වෙනා තියෙන්නේ. දර්ශනයක් නැති මෝඩ ජාතියක්. හාමුදුරු ටිකක් එක එක පැත්තට රූකඩ වගේ නටවනවා. කාලයක් යනකොට මේ ජාතිය දැනගන්නෝ මෙවුන් ඔක්කොම එකතු වෙලා අපි වැන්දුවා. මේ වැරදි. මේවා මෙහෙම වෙන්න දෙන්න අරක විවේචනය කරන්න ඕනේ. ඒක සමාජය තුළ මත හදන්න ඕන. සමාජය තුළ මතයක් හදන්න බෑ දර්ශනයක් නැති මිනිහෙකුට. ඒකට කිසිම සාධකයක් කිසිම දැනකින් පෙන්වන්නත් බෑ කාටවත්. ඉතිහාසෙත් නෑ. ස්වාමීන් වහන්සේ ඒකවල ඉතිහාසය පෙන්නනවා ස්වාමීන් වහන්සේ. ඉතිහාසෙ මොනවද පෙන්න? දැන් ඔය අනගාരിക ධම්පාලතුමා අනගාരിക ධම්පාලතුමා රාජසභාවේ മന്ത്രി ආසනයක් ඉල්ලුවා. ඔය ටික ඒක තමයි. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ මේ ජාතිය මේ වෙනුවෙන් කතා කරන්න කියලා. අනේ බොරු කතා. ඒගොල්ලෝ උදාහරණ විදිහට පෙන්නන්නේ ඉස්සරත් මේ ස්වාමීන් වහන්සේලා තමයි රට ජාතිය බේරගත්තේ. රට ජාතිය බේරගන්න. දැන් මේක බේරගන්න නැහැ. මේක විනාශ කරන්න ඕනේ. කිසිම තැනක ඉතිහාසයේ තියෙනවද හාමුදුරු කෙනෙක් රාජසභාවක හිටියයි කියලා පාර්ලිමේන්තුවේ සුමංගල හාමුදුරුවෝ දේශපාලනය කරා. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ කොඩිය පහල දාලා ආණ්ඩුවේ ආසනයක් ඉල්ලුවා. ඒව නෑ. ඊළඟට මේ කවුද මිගෙට්ටුවත් හාමුදුරුවෝ කික්කඩුවේ මේ මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ ඒගොල්ලෝ මන්ත්‍රී ආසන ඉල්ලුවේ නෑ. ඒගොල්ලෝ රටේ ජාතියට නිර්පාක්ෂිකව කතා කළා. මේ නිර්පාක්ෂිකව කතා කරන්නේ නැහැ. ඒගොල්ලොන්ට බලයක් නැතුව නිකන් කම්මැලි වගේ වැඩේ කරන්න. නිකන් කාර් පර්මිට් එකක් වගේ බොරුවට හරි පෙන්නලා මෙහෙම කරා නම් ඔන්න කටවල් ඇරලා වැඩ කරන්න. මෙන්න මුළු ජාතියම අර වරප්‍රසාද වෙනුවෙන් විකුණනවා. බොරුවට කෑ ගහන මිනිස්සු ඉස්සරහා මහා ලොකු චණ්ඩි වගේ හැසිරෙනවා. අන්තිමට කතිරේ පෙන්නලා කතිරයක් ගහපන් කියන. ඒවට ඉඩ දෙන්නේ නැතුව අපි නිවැරදි ජාතික මඟ පෙන්වීමක් කරන්න ඕන. ඒකට තරුණ පරපුර මුල් තැන ගන්න ඕන. රටේ යමක් කමක් තේරෙන උගතුන් ඒකට පෙරමුණ ගන්න. එදි බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා හදලා උන්වහන්සේ ඒක අමාත්‍ය වුණා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ උන්වහන්සේ අතර ගැටලු. ඔය වෙලාවේ මේ හාමුදුරු නායක හාමුදුරුවම බොහෝම සන්තෝෂ වෙලා බුද්ධ ශාසන මාත්‍ය මම විතරයි විරුද්ධ හිටියෝ. බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කවුරුත් දන්නවනේ. සබ්බපාපස්සා කරන කුසල සුපරම්පදා සතුච්ච පරියෝදකන ඒකං බුද්ධාන ශාසන කිසි පාවක් නොකීව සීලුන් කුසල් කිරීම සිත පිරිසිදු කර ගැනීම. ඕකයි බුදුහාමුදුරන්ගේ අනිසා බුද්ධ ශාසනය. ඉතින් ඕක අමාත්‍යයෙකුට බාර දෙන්න පුළුවන් නේද?